මම කියලා කියන්නේ හුදෙක්ම හැඟීමක් විතරයි නෙවෙයි. මොකුත්ම නැති එකෙක් නෙවෙයි. හිස් සතියෙම ඉපදිලා හිස් සතියෙම මැරිලා යනවා නෙවෙයි. මේ හිත හැදෙන වෙලාවෙම හිස් සතියෙම ඉපදුනා. එහෙම මැරිලා ගියා ඉතින්. බලාපොරොත්තු කෝටි ගාණක් තියාගෙන මැරිලා යනවා. හිත වැවෙලා යනවා. ඉතින් ඒක මැරිලා යනවා. ඉතින් ඔය හිතට පෙඟතුනේ මොකක් හරි හදාගෙන ඒකත් එක්ක අයිඩෙන්ටිෆයි වෙන්න වෙනවා. එතන මමව හැදුනට පස්සේ ඕක වෙන්නේ පෙඟත. මේ හොඳට අවබෝධයට ගන්න මේ උඩින් පල්ලෙන් ගන්න එපා පෙඟතනේ. මේ ටිකක් ගැඹුරු කාරණා කියන්නේ. මම ඒ ගැඹුරු කාරණා කියන්නේ කියලා කියන්නේ අවබෝධ කරන්න බෑ කියන එකට නෙමෙයි පෙඟත. අර ඔබ උඩින් නිකන් අහගෙන හිටියොත් එහෙම මේ කියන එකේ අර්ථය කොහොමදවත් තේරෙන්නේ නැහැ හින්දා. ගොඩක් ගැඹුරු කාරණාවක් කියන්නේ යටින්ම උදැල්ල ගහන්න කියලා. හිත හැදෙනවනේ. ඒ හිත හැදෙනකොට අවිද්‍යාව තෘෂ්ණා නිසා ඔය මම කියන එක නිර්මාණය වුණා. හෙවත් මම කියලා දැන් හැඟීමක් ඇවිල්ලා තියෙනවා හිතට. දැන් හිතන් ඉන්නේ හිත දැන් සත්වයක් කියලා. හිත වෙනම එකක් කියලා හිතට දැන් දැනෙලා තියෙනවා. දැන් හිතට වෙනම එකක් කියලා දැනුණට දැන් ඒ වෙනම එකට මොනවද තියෙන්නේ? දැන් මේ හිතේ මම හැදිලා ඉන්නේ කියලා හිතන්න. දැන් මම හැදුණා. දැන් ඒකට මොනවද තියෙන්නේ? මොකුත් නැහැ. මොකුත් නැති නිසා ඒක උත්සාහ කරනවා පින්වතුනි. ඔය තියෙන එකක් ගොඩ නගපු මොන හරි එකක් අල්ලගෙන අන්න ඒකෙන් සුපීරියර් වෙන්න. එන්නේ මට තියනවා කියන හැඟීමටපත් වෙන්න. ඒ ඔය ඕනෙම කෙනෙක් එක්ක කතා කරන්න ඕනෙම කෙනෙක්ව ඇසුරු කරන්න ඔබට ඉක්මනටම දැනගන්න පුළුවන් වෙයි අවබෝධයෙන් ඇසුරු මේ කියන එක ගැන ඔළුවේ තියාගෙන ඕනෙම කෙනෙක් ඇසුරු කරන්න ඔබට දැනගන්න පුළුවන් වෙයි පින්වතුනි ඒ කෙනා අයිඩෙන්ටිෆයි වෙන්න හදන එක මොකද්ද කියලා ඔක්කොටම කලින්. කියන්නේ ඒ කෙනාව පෙන්න ගන්න හදන්නේ මොන වගේ දෙයකින්ද? මොකද එයා ගොඩක් කතා කරන්න යන්නේ ඒක ගැන. හරි උදාහරණයක් විදිහට ගමු. පළවෙනි දවසේ කරාටි පන්තියට ගිය පුංචි පුතේ. දැන් හූ හා උගන්වලා තියෙනවා. එච්චරයි ඌ දන්නේ හූ හා විතරයි. දැන් ඌ ගෙදර එන ගමන් අර වටේ පිටේ තියෙන ගස් වලට මොකද කරන්නේ? මේ අන්න එතකොට ඔබට බලාගත්ත හැකි දැන් මම මේ වෙලාවේ අයිඩෙන්ටිෆයි වෙන්න හදනවා. මම මට තියනවා කියලා කියා ගන්න හදන ටික තමයි පින්වතුනි අර හූ හා ටික. නමුත් බෲස් ලී එනවා කිසිම ප්‍රශ්න නැතුව පාඩේ. නේද පොඩි එකාටයි එන්න බැරි. එතන ඔබට බලා ගන්න පුළුවන් පින්වතුනි අයිඩෙන්ටිෆයි වෙන්න හදන එක. දැන් මම මෙහෙම කිව්වයි කියලා බැරි වෙලා හරි අපි ඔබේ නිවසට වැඩියොත් එහෙම ලැජ්ජාවටපත් වෙන්න එපා. හරි මේක ඒකයි හරිම ඒකයි වඩින් නැත්තේ අපි සාමාන්‍යයෙන්. හරි බැරි වෙලා හරි වැඩියොත් එහෙම වාහනේ ගුලන් ගිහිල්ලා හරි වැඩියොත් එහෙම ලැජ්ජාවටපත් වෙන්න එපා. නමුත් මේක තමයි ඇත්ත. ඔබ කතා කරනවා. සිහියෙන් ඉඳලා බලන්න. ගෙදරට යාළුවෙක් ආවට පස්සේ ඔබ හෝ වේවා ඔබගේ ගෙදර ඉන්න අය හෝ වේවා කතා කරන දේ බලන්න. ඒ කතා කරන දේ තුලින් තමයි අර හැදෙන මම ඇත්තටම මම ඉතින් මමව පෙන්න ගන්න.
දැන් මම එක්ක ඉන්නවනම් මොන හරි දෙයක් තියෙන්න බෑ. මොකුත්ම නැති මම කියන්නේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න පින්වතුනි. අපි හිතමු මේ ලෝකෙ මොකුත්ම නැහැ. ඔන්න මුලින්ම අපි හැමෝටම මම හැදෙන වෙලාව කියලා. වැටුණාද කීපෙක? මේ ලෝකෙ ඔන්න මුලින්ම හිත හැදෙන වෙලාවේ හිත හැදිලා දැන් මම හැදෙනවා හැමෝටම. මම හැදෙනවා කියන්නේ මම කියලා එකක් හැදෙන්නේ නැහැ කියලා දන්නව නේද? මම කියන්නේ මොකද්ද? හැඟීමක්. වෙන් වෙලා දැනෙන හැඟීමටනේ. එතකොට මම කියලා හැමෝටම හැඟීමක් ආවා. ඔන්න ඔතනින් දැන් ෆ්‍රීස් කරමු ලෝකේ. ලෝකේ නැවැත්තුවා. මේ මමයි අතර වෙනස මොකක්ද? දැන් කයවලුත් නැහැ. මොකුත් නැහැ. හිතක් හැදුණා විතරයි. හිතක් හැදිලා අවිද්‍යාව තෘෂ්ණා නිසා මම කියන එක හැඟුණා. දැන් මේ මමයි අතර මොකක්ද තියෙන වෙනස? වෙනසක් නැහැ. ඔක්කොම මමලා එකයි වෙන්නේ. නමුත් මම කියන தත්ත්වයට ආවට පස්සේ වෙන්නේ ඔක්කොම මමලා එකයි වෙන්න කැමති නැහැ. මම කියන தත්ත්වයට ආවට පස්සේ මොනවා හරි තියෙන්න ඕනේ මට. මොකද මම කියලා හැඟෙනකොට වෙන්නේ මම සහ අනිත් අය කියලා දෙකක් හැඟෙනවා. මම අනිත් අය. හැමතිස්සෙම වෙන්නේ ඔන්න ඔය දෙක අතර පොඩි අරගලයක් තියෙනවා. මමයි අනිත් අයයි කියන දෙක අතර පොඩි අරගලයක් තියෙන පොඩි ගැටුමක්. ඒක සියුම්ම තියෙනවා. අම්මගේ දුවගෙත් තියෙනවා. තාත්තගේ පුතාගෙත් තියෙනවා. කොච්චර ලං වුණත් තියෙනවා. මම අනිත් අය. ඔය කියන කාරණා. ඒක නිසා මොනවා කළත් වෙනතන හැමතිස්සෙම ඕනේ මමව ඉහළින් තියාගෙන ඉන්න. මමව ඉහළින් තියාගෙන ඉන්න නම් කියන්නේ මමව වෙනස් වෙන්න ඕනේ නේ ඉස්සෙල්ලා. මමව වෙනස් වෙන්න ඕනේ ඔක්කොටම කලින්. මේ හැමෝම සම වෙලා හරියන්නේ නැහැ. මොකද හිතට ඕනේ වෙනස්කමක් දකින්නනේ. එහෙනම් මමව වෙනස් වෙන්න ඕනේ. මමව වෙනස් වෙන්න නම් මම වෙන මොකක් හරි එකක් එක්ක ඉදිරිපත් වෙන්න ඕනේ තේන්ද ලෝකෙට. නැත්තම් හැදෙන මම හැමෝගෙම එකයිනේ. වැටහෙනවද මේ කියන එක? හැදෙන මම ගත්තොත් හිත විතරක් ගත්තොත් කය නෑ. හිත විතරක් ගත්තොත් ඔය හැදෙන මම කියන එක හැමෝගෙම එකයි. නමුත් හිතට ඕනේ එකක් වෙලා ඉන්න නෙමෙයිනේ. එන හැම එකක්ම එකක් කියලා කියන්නේ නෙමෙයිනේ ඕනේ වෙන්නේ. හිතට ඕනේ වෙන් වෙන්න. හිත දරාගෙන ඉන්න මතේ තමයි මේ හැම එකක්ම වෙන් වෙලා තියෙන්නේ කියලා. හැම එකක්ම අත්තයි කියලා. වෙනස්ම දේවල් මේ තියෙන්නේ කියලා ඒ මතේ තමයි ඉන්නේ හිත. ඒක නිසා හිතට අත්දකින්න ඕනෙත් ওই කාරණාවමයි. එහෙමනම් මේ හිත කැමති වෙන්නේ නැහැ කවදාවත් හැමෝටම එකම මමව දැනෙනවට. නිබුල්ලු දෙන්නෙකුටවත් කවදාවත් දැනට මේ වෙනකොට එකම මම දැනෙන්නේ නැහැ වෙනත. නමුත් ඇත්ත කතා කළොත් මේ තිරිසන් සතාට පවා හැම කෙනාටම දැනෙන්නේ එකම මම. එකම මම. ඒ එකම මම වෙනස් වෙන්න නම් පින්වතුනි දැන් මොකක් හරි එකක් එක එයාට නැගී හිටින්න වෙනවා. හොඳට තේරුම් ගන්න මේ කාරණාව. මොකක් හරි දෙයක් ගොඩනගා ගන්න වෙනවා ඒකත් එක්ක නැගී හිටින්න. එතකොට තමයි මේ හැදෙන මං වෙනස් වෙන්නේ. ඒකට එකක් හැදුනා පින්වතුනි රූපය කියලා. ඒකට එකක් හැදුනා පින්වතුනි රූපය කියලා ඔය කය. ඔය තියෙන කය. ඕක හැදිච්ච ගමන් ගොඩක් දුරට මක් වෙලා ගියද? අරක බිඳිලා ගියා.
අපි හිතමු දැන් අපිට කය විතරයි තියෙන්නේ. මොකුත් හැකියාවල් නැහැ. බඩු මුට්ටු නැහැ. මොකුත් නැහැ. කය විතරයි තියෙන්නේ. විවිධ කයවල්. විවිධ මූණු. ඒත් ඔබට මම ඉන්නව නේද දැන්? ඒ මමව පෙන්න ගන්නත් පුළුවන් නේද? ඇයි දැන් මූණුවර වෙනස් නේ? ඔන්න ඕක නිසා තමයි පෙන්වතුනි මූණුවර වෙනස් වෙන්නේ මිනිස්සුන්ගේ. මොකද මේ හිතට ඕනේ පෙන්වතුනි ඔය කියන වෙන්වීම අත්දකින්න. හිත හැමතිස්සෙම පෙන්වතුනි මේක වෙන් කරන්න බලනවා අනිත් හැම එකකින්. වෙනස් කරන්න හදනවා හැමතිස්සෙම. කොතනකින් හරි වෙනසක් ඇති කරන්න උත්සාහ කරනවා. දැන් ඔබට තියෙනවා එක දෙයක් අඳුන ගන්න. ඔබ මේ මූණත් අහඩු. හොඳට බලන්න. ඉස්සෙල්ලම ඔබට මම කියන එක හැදෙනවා. ඒ මම කියන එක හැදුනට පස්සේ ඒ මමව අඳුන ගන්න ඔබ පාවිච්චි කරනවා මූණ. හරි පුදුම නැද්ද කියලා. මම කියන එක හිතේ හැදිලා ඒ මමව අඳුන ගන්න අර මේ එළියක මේ වෙන එකක් මේ කෙන කයක් මේකේ තියෙන මූණ කියන මේ තියෙන මම කියන හැඟීම ඇති උනේ මූණේද මම කියන හැඟීම ඇති උනේ හිතේ. එතකොට ඒ හැඟීම ඇති වුණාට පස්සේ පින්වතුනි ඉතින් ඒක හැමෝටම පොදුයිනේ. ඒක හරියන්නේ නැහැ. ඒක නිසා දැන් ඕනේ වෙන්නේ ඒකට ආවේනික දෙයක් ගොඩනගා ගන්න. අන්න ඒක ගොඩනගා ගන්න ගත්තා මේ කය. ඒකට යාබදවම ළඟවම තියෙන එකනේ හිතට ළඟවම තියෙන එක තමයි මේ කය කියන්නේ. මෙන්න මේක අරගෙන පින්වතුනි මේ ඉන්නේ මම කියලා. මේක මත ඉඳගෙන ඒ කියන්නේ මේකත් එක්ක හිත අයිඩෙන්ටිෆයි වෙනවා දැන්. මේ තමයි මං කියලා. ඒකයි පින්වතුනි හැමතිස්සෙම ඔබ උත්සාහ කරන්නේ මේක සරසන්න. ඔය ශරීරයේ සැරසීම කියන එක රූපලාවන්‍ය හෝ වේවා ඒ සම්බන්ධ වෙන කටයුත්ත මේ අද ඊයේ ඉඳලා එන එකක් නෙමෙයි පින්වතුනි. චිරහත් කාලයක් තිස්සේ එන කාරණාවක්. මේ ශරීරයේ හැඩ කරන එක. කොලාතු ඇඳපු කාලයක් තිබුණා කියලා හිතමුකෝ අපි. ඒ කාලෙත් ඕක තිබුණා. ඔබ හිතනවාද සියලු දෙනා එකම જાතිය කොලාතු ඇඳගෙන ඉන්නේ නැති කියලා? නෑ. විවිධ ආකාරයි. දැන් අපි අහලා තියෙනවා කැලවල් වල හිටපු වැඩි පිරිස පවා. ඔලින්ද ඇට වලින් මාල හදාගෙන නේද? එක ඔටුනු දාගෙන දැන් අප්‍රිකානු රටවල් වලට එහෙම ගියොත් මේ ගෝත්‍රික පිරිස ඉන්නේ. එතන ගෝත්‍රික පිරිසට රජ කෙනෙක් ඉන්නවා. ඒ රජුනට ඔටුන්නක් තියෙනවා. ඒ රජුනෝ දාගෙන කනට ආභරණ දාගෙන ඉන්නවා. කරට ආභරණ දාගෙන ඉන්නවා. ඉනට ආභරණ දාගෙන ඉන්නවා. මොන හරි. ඉතින් ඒ ආභරණ සමහරට දිවියාගේ දත් මොකද්ද කියන එක අදාළ නැහැ. රත්තරන්ද කියන එක එහෙම අදාළ නැහැ ෆින්. ඔය ආසියාතික රටවල වල තමයි රත්තරන් දාන්නේ. ඔය එංගලන්තේ වගේ රටවල වල හරි කලාතුරකින් තමයි රත්තරන් දාගෙන යනවා දකින්න හම්බෙන්නේ. මේ මුදලාලි කෙනෙක් ගියොත් වගේ තමයි ඉතින් ඔක්කොටම එහෙම රත්තරන් දාගෙන යන්නේ. ඉතින් ඒවැ තියෙන්නේ වෙන ඒවා ඉතින්. සුදු රත්තරන් ආදී වශයෙන් ඒ බොඩි හීනි පටිය ඒවා සමහරට පබළු ටික. විලාසිතා කියන ඒවා පින්විතනේ එදා ඉඳලා තිබ්බා. ඔය හැම එකක්ම විලාසිතාව. ඒතර විලාසිතාවක් දාන්නේ මේක සරස ගන්න. මොකද මේකනේ මම වෙන්නේ. හොඳට තේරුම් ගන්න වෙන්නේ. මෙයා වැටෙන අමාරුව කොච්චරද කියලා. ඉතින් මම මේ කියන්නේ කෙලින්ම ඔබගේ ජීවිතේ 75ක් කාල විනාශ කරපේක ගැන මේ. තමයි 75 නෙමෙයි 100%.
කියන ඔබගේ ජීවිතේ මෙච්චර කල් ගත කරපු හැම තප්පරයක්ම ඔය කය වටේ ගොඩ ගන්න පුළුවන්. අර ඔබට ඒක කියන්න බෑ. ඔබ මග වඩන පිරිසක් නිසා. මග වඩන්න දාපු කාලේ හැරෙන්න. නිවන් දකින්න දාපු කාලේ හැරෙන්න. අනිත් හැම කාලයක්ම හැම තප්පරයක්ම ඔය කය වටේ ගොඩ ගන්න පුළුවන්. ඒකයි සම්පූර්ණයෙන්ම කාල විනාශ කරපු එකක් ගැන මේ කතා කරන්නේ. ඒකට හේතුව අපි මේ කතා කරන්නේ. ඇයි මෙච්චර මේ කයට මේ සැලකුම් දෙන්නේ කියලා. මේක සරසන්න පුදුම උනන්දුයි. ආරක්ෂා කරන්න පුදුම උනන්දුයි. මේකේ දිගපළල ගැන පුදුම උනන්දුයි. ශරීරේ පොඩ්ඩක් කොට වුණොත් එහෙම ටිකක් හිතෙන්නේ නැද්ද ටිකක්? ශරීරේ පොඩ්ඩක් හෙට්ටු වෙලා වැහැරිලා ගියොත් එහෙම, ඡය රෝගේ වගේ හැදුනොත් එහෙම. ශරීරේ තියෙන්න ඕනේ නිකන් යෝධයා වගේ ඉන්න ඕනේ. හොඳ උසට මහතට ඉන්න ඕනේ වගේ ඔන්න ඔහොම එකක් තියෙනවා. මොකද මේ මමනේ මේකත් එක්ක බැඳිච්ච ගමන් මොකද වෙන එකක් නැහැ කියා ගන්න. හිතට ළඟම ඉන්නේ ගත. ඒකෙන්ද ගත අල්ල ගන්නවා. ඒකයි ලොකුම ප්‍රශ්නේ වෙන්නේ. මේකෙන් නිදහස් වෙන්න තමයි ඕනේ. ඔබගේ බිස්නස් එකෙන් නෙමෙයි. ඔබගේ බිස්නස් එක ගොඩාක් පස්සේ ආවේ. ඔබගේ දරුවෝ ගොඩාක් පස්සේ ආවේ. බිරිඳ ස්වාමි පුරුෂයා ඒගොල්ලෝ ගොඩාක් පස්සේ ආවේ. පස්සේ කියලා කියන්නේ කාලයකට පස්සේ කියන එක නෙමෙයි. ගොඩක් එහා තියෙන පින්වත්නි. දැන් හිතට ළඟින්ම ඉන්නේ මොකද්ද? ගත ඉතින්. ඒ ගතටත් ඈත ඉන්නේ අරගොල්ලෝ ඉන්නේ පින්වත්නි. ඒක නිසා හිතට ළඟින්ම ඉන්නේ ඒක. ගත. ඒක නිසා ගතව අහු වෙනවා ටක්ක. ඒ ගතව අහු වෙලා තියෙන්නේ. ඔය මේ ඉන්න හැම කෙනෙකුටම මම මේ කියන අත්දැකීම තේරෙනවා ඇති. උදේ පාන්දර නැකිලා ගිහලා බලන්නේ මූණ. බලන්නේ කාව බලනවා කියලාද? මාව බලනවා කියලා. මොකද හැම මොහොතකම මම කියන එක හැදි තියෙනවා. කොයිලේ බැලුවත් මම කියන එක හැදිලා තියෙන්නේ. එතකොට කෝ මම කියලා කියනකොට මොකක් බලන්න තියෙන්නේ? මේ මූණ බලන්න තියෙන්නේ. කෝ පොඩ්ඩක් පෙන්නන්න ඔයාව බලන්න. කියනකොට මොකද කියන්න තියෙන්නේ? මේ දැන් එහෙම නෙමෙයිද? කෝ පුතේ පොඩ්ඩක් මූණ පෙන්නන්නකෝ. කිව්වහම ඔබ මොකද්ද පෙන්වන්නේ ඉස්සට? දැන් කෝ පුතේ පොඩ්ඩක් ඔයා පෙන්නන්න බලන්න පුතා. දැන් කොහොමද මොකද්ද පෙන්වන්නේ ඉතින්? දැන් නම් කියන්න පුළුවන්. ඒක හැංගීමක් විතරයිනේ තාත්තේ. එයා කව කොහොමද පෙන්වන්නේ? මූණ ඕනනම් පෙන්වන්න. මූණ පෙන්වන්නම් ඕන. හැබැයි තාත්තගේ පුතාව පෙන්වන්න බෑ. මාව පෙන්වන්න බෑ. මම කියලා එකක් හැදුනා නම් ඒක හැදුනේ හිතේ. ඒක හැඟීමක්. පහළ වෙච්ච හැඟීමක්. හැඟීමක් පෙන්වන්න බෑ. නමුත් ඒ හැඟීම එනකොට ඒ හැඟීම මේ කයත් එක්ක සම්බන්ධ වෙනවා. ඒකදනේ මොකද නැත්තම් ඒ හැඟීමට වෙන් වෙලා පෙන්න ගන්න දෙයක් නැහැ. මම නැවත කියන්නේ මේක හරිය වැදගත් පොයින්ට් එකක් මේකතුනේ. මේක ඔබ හරියට අල්ලගත්තොත් ලොකු ගොඩ යාමක් යනවා.